මේ තියෙන්නේ මම බණ්ඩක් වලින් හදපු මැල්ලුම. මේක හදන්නේ කොහොමද බලමුකෝ. අපිට ඕන වෙනවා මේකට ලපටි බණ්ඩක් ටිකක්. ඒක හොඳට සෝදලා අරගෙන මෙන්න මේ විදියට කපා ගන්න. දිගට හැදේ ආකාරය වෙන විදියට කපා ගන්න. ඊට පස්සේ අපිට ඒකට අවශ්‍ය කරන ලුණු ගෙඩියක්, අමු මිරිස් ටිකක් කපලා අයින් කරගන්න. රම්ප ටිකක්, කරපිංචක් තියෙනවා නම් හොඳයි. කරපිංච මට තිබුණේ නැහැ. ඒවා ටිකකුත් අරන් තියාගන්න. ඊට පස්සේ වාජනල් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා ඊට පස්සේ අප ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ බණ්ඩක ටික එකතු කරගන්න. ලුණු ටිකක්, කහ ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අතේ අන්තම් ගෑවෙන තරමට සීනි ටිකකුත් එකතු කරගන්න. එතකොට මේ බණ්ඩක් වල පැහැය ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ අපිට මේ මැල්ලුමට අවශ්‍ය පොල් ටිකක් ගාගෙන ඒකට ගම්රිස් සුළු ප්‍රමාණයක් එකතු කරගෙන පොල් ටිකට බීලුණු, අමු මිරිස් ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. දැන් බණ්ඩක ටික තැම්බිලා ඉවරයි. බලන්න හොඳට පොඩි වෙනවා. අපි හදාගත්ත පොල් මැල්ලුම දැන් මේකට එකතු කරගන්න. මේ වෙලාවේදී ලිපේ ගින්දර අඩු කරලා තමයි අපි මේක හදා ගන්න ඕන. කෑලි පොඩි නොවන ආකාරයට හැඳි කූරකින් හරි කමක් නැහැ. මේක කලවම් කරගන්න ඕන. දැන් බලන්න මැල්ලුම හදලා ඉවරයි. ඒක ලස්සනටත් තියෙනවා. බණ්ඩක් වල කොළ පෑ ඒ විදියටමත් තියෙනවා. ඔයාලත් හදලා බලන්න. රසද කියලා මට කමෙන්ට් එකක් දාන්න.